අයිබෝන් කියලා පිළිගන්නවා අපේ වීඩියෝ බලන හැමෝම. ඉතින් අදත් අපි ආවේ ගිය පාර වගේම ප්‍රශ්න කීපයක් අරගෙන. අද ප්‍රශ්න අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලා නිවසක් හදනකොට ඒකේ ප්ලෑන් එක ප්‍රාදේශීය සභාවේ හෝ ඔයාලට අයිති නගර සභාවේ අනුමත කරගන්න ඕනේද? එහෙනම් ඒකට තියෙන අනිකුත් අවශ්‍යතා මොනවද කියලා ඒ ගැන කතා කරන්න. අපේ තාක්ෂණ නිලධාරීතුමා වෙනද වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අපේ අද යොමු වෙන පළවෙනි ප්‍රශ්නය තමයි ඇත්තටම අලුතින් නිවසක් හදනකොට ඒ ප්ලෑන් එක ප්‍රාදේශීය සභාවේ හෝ ඒ අදාළ නගර සභාවේ අනුමත කරගන්නම ඕනේ. ඕකට ඉතින් බොහෝ අයගේ මතයක් තියෙනවා බැංකු ලෝන් එකක් ගන්නවා නම් විතරයි අනුමත කරන්න ඕනේ කියලා. එහෙම දෙයක් නැහැ. හැම ඉදිකිරීමක්ම කුඩා ඉදිකිරීමක් වුණත් ගේට්ටු කණුවක් ඉදි කරත් ප්‍රාදේශ සභාවේ අදාළ පළාත් පාලන ආයතනයේ අනුමැතියක් ලබා ගන්න ඕනේ. කිරීමකට යනවා නම් ප්‍රාදේශීය සභාවේ හෝ අදාළ නගර සභාවේ තියෙන ප්‍රොසීඩිය එක මොකක්ද? ඒ කියන්නේ දැන් අලුතෙන් ගෙයක් හදලා ඉන්න කට්ටියට මේක බැලුවහම මුල ඉඳලා යාලා කරන්න ඕනේ මොකක්ද කියලා ඉවරලා ප්‍රොසීඩිය එක චුට්ටක් දැනුවත් කරමු. දැන් අපි ගෙයක් ඉස්සර නම් ගෙයක් හදනකොට මිනිස්සුන්ට ලොකු ඉඩම් තිබුණා. ඒ ඉඩම් වල මායිම් ප්‍රශ්න නැහැ. ඉඩම මැද්දට වෙන්න ගෙයක් හදාගන්න පුළුවන්. හොඳට වාතාශ්‍රය එනවා. ඒ වගේ දේවල් නිසා ඒ කාලේ ඒ තරම්ම අනුමැතිය ගැන අනුමත කරගන්න ඕනේ වුණත් එලවා මේ අනුමත කරගත්තේ නැහැ මිනිස්සු. අනුමත නොකරගත්තා කියලා ගැටලුවක් වුණෙත් නැහැ. නමුත් දැන් එන්නෙම ඉඩම් වල ප්‍රමාණය අපිට පදිංචි වෙන්න පුළුවන්. ඉඩම් වල ප්‍රමාණය අඩු වීමත් එක්කලා ඉඩම් කුඩා වෙනවා. එතකොට එහෙම ඒ ඉඩම් කුඩා වෙනකොට ඒවැ ගොඩනැගිලි හදපුවාම නිවාස හදපුවාම යම් යම් ප්‍රශ්න ඇති වෙන නිසා අනුමත කර ගැනීමේදී යම් යම් ලොකු වැදගත්කමක් තියෙනවා. අනුමත කරගන්න අපි ඉල්ලුම් කරපුවාම එහෙම කුඩා ඉඩම් වලදී ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න අපිට මුලින්ම ඉදිකිරීම ආරම්භ කරගන්න ඉස්සෙල්ලා ඒ ප්‍රශ්න ගැන අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට අපේ සැලසුම වෙනස් කරලා අපිට ගැළපෙන විදිහට නැවත සැලසුමක් සකස් කර ගැනීමේ හෝ හැකියාව ලැබෙනවා. හරි. අන්න ඒ ප්‍රශ්න තමයි මම ඊගාවට යන්නේ. එහෙම අනුමත කිරීමකදී බලපාන ගැටලු මොනවද? හදන්න තෝරාගන්න ඉඩම මිනිස් වාසයට පදිංචියට සුදුසු ඉඩමක් වෙන්න. හරියට අපිට තියෙන ඉඩම පෙර කාලෙක කුඹුරක කමතක් වෙන්න පුළුවන්. කමතක ගයක් හදන්න ඒ වගේ සුසාන භූමියක් වෙන්න පුළුවන්. කුඹුරු ඉඩමක් වෙන්න පුළුවන්. ඒ වගේ තැන්වල ගෙවල් හදන්න ගොඩනැගිලි හදන්න අවසර දෙන්නේ නැහැ. සමහර විට අපේ ගැනුම් මේ අපේ මිනිස්සු ඒ පෙරතොරතුරු හොයන්නේ නැතුව ඔප්පුවකදී පෙරතොරතුරු හොයා බලන්නේ නැතුව ඉඩම අර ගන්නවා. ඉඩම අරගෙන ගයක් හදාගන්න කියලා ප්‍රාදේශ සභාවට හරි අදාළ පළාත් පාලන ආයතනයට ආපුවාම අපිට ඒක කරලා දෙන්න පළාත් පාලන ආයතනයේ නිලධාරීන්ට ඒක කරලා දෙන්න බැරුව යනවා. ඒ වගේ ගැටලු ඉතින් ඇති වෙන්න පුළුවන්. ඒක ඉඩමක් තෝරා ගන්නකොටම පදිංචියට සුදුසු ඉඩමක් තෝරා ගන්න සැලකිලිමත් වෙන්න ඕනේ. තව පදිංචියට සුදුසු ඉඩමක් කියලා තීරණය කරන්න ගොඩ දේවල් බොහෝ සාධක තියෙනවා. එතකොට අපි ඒ දේවල් ගැන ඉස්සරහ වීඩියෝ එකකින් කතා කරමු. එතකොට ටියෝ මහත්තයා ඉඩමක පර්චේස් ප්‍රමාණයක් තියනවාද? මෙන්න මෙච්චරක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ පර්චේස් ප්‍රමාණයක් ඒ නිවසේ ප්ලෑන් එක අනුමත කරන්න ඕනේ නම් කියලා. ඔව් පර්චේස් ප්‍රමාණයක් නාගරික සීමාවන් වලදී පර්චේස් 6ක ප්‍රමාණයක නිවසක් හදාගන්න ඉඩ දෙනවා. බොහෝ විට නාගරික සීමාවකදී මේ ජලය සම්බන්ධ ගැටලු ඇති වෙන්නේ නැහැ. ජල සම්පාදන මණ්ඩලයේ ජලය බොහෝ විට හැම පාරකම ජලනල පද්ධතින් යොදලා තියෙනවා. ඒ නිසා අපිට ලින්ක් කැපීමේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ පොඩි ඉඩමක. වැසිකිලි වලක් කපා ගැනීමට විතරයි අවශ්‍ය වෙන්නේ. වැසිකිලි වලවල් දෙකක් ඉඩම් දෙකක ලං වුණාටත් ගැටලුවක් නැහැ. ඒ නිසා මේ පර්චේස් 6 දක්වා නාගරික සීමාවන් වල දෙනවා. නමුත් පිටස්තර ප්‍රදේශවලදී ගම්බද ප්‍රදේශ සහ පිටස්තර නගරවලදී ඒ පර්චේස් ප්‍රමාණය 10 12 මාර වගේ සීමාවන් පනවලා තියෙනවා. ඒක මට මෙන්න මේකේ මේ ගානයි කියලා කියන්න බෑ. නමුත් පර්චේස් 10ට අනුමත කරන අවස්ථාවක් තියෙනවා. 15ට අනුමත කරන අවස්ථාවක් තිබුණා ඉස්සර. හරි. එතකොට ටියෝ මහත්තයා අනුමත කිරීමකට අපි යනවා නම් ඒකේ තියෙන වාසි පැත්තයි අවාසි පැත්තයි මොනවද? අනුමත කිරීමකට යනකොට තියෙන වාසි තමයි බාහිර ප්‍රශ්න ආවහම ප්‍රාදේශ සභාවකට වුණත් මැදිහත් වෙලා ඒ ප්‍රශ්න විසඳලා දෙන්න පුළුවන් යම් සීමාවක. අනිත් අතට සමහරට අපි ලොකු මුදලක් වියදම් කරලා ගයක් හදලා
ණය මුදලක් ගන්න ගියොත් ඒක පළාත් පාලන ආයතනයේ නීති රෙගුලාසි වලට යටත්ව හදලා තියෙනවා කියන සහතිකයක් තමයි ගොඩනැගිල්ල අනුමත කරනවා කියන එක. එතකොට ඒ සහතිකේ නොතිබුණොත් ලෝන් අඩුතරමින් ණය මුදලක් ගැනීමේ හැකියාව නැති වෙලා යනවා. ඒ වගේම අපි හිතමු විකුණන්න අවශ්‍ය වෙනවා. අපිට සල්ලි තියෙනවා. අපිට ගොඩනැගිල්ල සහ ඉඩම විකුණන්න ඕනේ වෙනවා. නමුත් ගන්න මනුස්සයාට ගන්න එක්කෙනාට මුදල එකවර දෙන්න බැරි නම් එයාට යන්න වෙන විකල්පේ ණය මුදලක් හොයාගන්න මොකක් හෝ රජයේ ණය දෙන ආයතනයකට යන්න වෙනවා. අන්න ඒ අවස්ථාවට සමහර විට මුලින් අනුමත කරලා නොතිබුණු ගොඩනැගිල්ල පසුව අනුමත කරගන්න ගියාම විවිධ කරදර වලට පත් වෙනවා. අර මම මුලින්ම කිව්වා වාගේ සමහරට අනුමත කරන්න බැරි විදිහට කාමර ජනේල වගේ ඒවා යොදලා තිබුණොත් ඒක අනුමත කරගන්න බෑ. එතකොට එයාගේ අර ඉදිරි බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා ඒවා කරගෙන යන්න බැරුව යනවා. වටිනාකමක් නැතු වෙනවා. අර සාමාන්‍යයෙන් අපි කීමට කියනවා මේ හොඳ ලස්සනට ගයක් හැදුවත් කැලේට පායපු හඳ වගේ කියන අවස්ථා තියෙනවා. මොකද ඒකේ අර වටිනාකම අඩුයි. තවත් ප්‍රශ්නයක් තමයි එතකොට අපි එහෙම අනුමත කිරීමකට යනවා නම් අපි ඉදිරිපත් කරන්න ඕන ප්‍රදේශ සභාවට හෝ අදාළ නගර සභාවට අපි ඉදිරිපත් කරන්න ඕන අනිකුත් ලියකියවිලි මොනවා හරි තියනවාද ඒ මොනවද? දැන් හුඟක් මේ නිවාස සැලසුම් අනුමත කරන්නේ නාගරික සංවර්ධන අධිකාරිය හරහා. රාජ්‍ය සභාවෙන් අනුමත කරාට නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ තමයි පෑන් අනුමත කිරීම සැලසුම් අනුමත කිරීම සිද්ධ වෙන්නේ. ඒකෙදි පළමුවෙන්ම අපි ගොඩනැගිල්ල නිවාසය හදන ඉඩම අනුමත වෙලා තියෙනවා. ඉඩමක් අනුමත වෙන අවස්ථාවේදී අපි බලනවා ඉඩමට මාර්ග පහසුකම් තියෙනවද? ඔය යටිතල වෙනත් යටිතල පහසුකම්, විදුලිය, ජලය පහසුවෙන් ලබා ගන්න පුළුවන් ඒ දේවල් අපි බලනවා. ඒවා නැති වුණොත් අනුමත කිරීම කියන දේ වෙන්නේ නැහැ. නම් එතකොට දැන් අපි හිතමුකෝ ඒ ටික අනුමත වෙලා තියෙන්නේ කියලා. ඉඩම වෙන කෙනෙක් අනුමත කරගෙන අපි සල්ලි වලට ගන්නකොට වෙන කෙනෙක් අනුමත කරලා තිබිලා අපි සල්ලි වලට ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. එතකොට ඉඩම අනුමත කරගන්න අපි ඉඩම අරගත්තාම පළමුවෙන්ම වරිපනම් ප්‍රදේශයේ නම් වරිපනම් ලේඛනයේ අපේ නම හරවා ගන්න ඕනේ. අපිට අයිති ඒ වරිපනම් ලේඛනයේ නම අපේ නම යොදවා ගන්න ඕනේ. ඊට පස්සේ වරිපනම් හිග ගෙවන්න තියෙනවා නම් හිග මුදල් ගෙවලා තියෙන්න ඕනේ. ඊට අමතරව අපි අපේට පැහැදිලි ඉල්ලුම් කරුට පැහැදිලි ඔප්පුව තියෙන්න ඕනේ. ඔප්පුව තියෙන්න ඕනේ සැලසුම් පිටපත් 4ක් ඔප්පුවේ පිටපතක් අනුමත සැලසුමේ පිටපතක් එක්කලා නියමිත ඉල්ලුම් පත්‍රය පුරවලා අදාළ කාර්යාලයට බාර දීපුවාම ඒ නිලධාරීන් ඒක පරීක්ෂා කරලා අවශ්‍ය නිර්දේශ දාලා අනුමත කරන්න බොහෝ විට අනුමත කරන්නේ ප්‍රාදේශ සභාවක නම් සභාපතිවරයෙක්, නගරාධිපතිවරයෙක්, නගර සභාවක නම් නගරාධිපතිවරයෙක්. ඒ නිලධාරී අතට මේ යොමු කිරීම කරනවා සමාපේන කාර්යාලවල ඉන්න නිලධාරි මහත්වරු මේ අවශ්‍ය නිර්දේශ යොදලා. බාර සමහරට ඒවා අනුමත කරන්න බැරි නම් ඒ බාර දෙන අවස්ථාවේදීම පරීක්ෂණ ගාස්තු අය කරන්න කලින් ආපහු දෙන්න පුළුවන් මේකේ මේ අඩුපාඩු තියෙනවා ඒකින්ද අඩුපාඩු නිවැරදි කරලා ඉදිරිපත් කරන්න කියලා ආපසු බාර දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වගේම ගිය පාර ප්‍රශ්න වලට අපි උත්තර දුන්නා වගේම මේ දේවල් වලටත් ඉස්සරහට ඔයාලට තියෙන ප්‍රශ්න ටික විසඳලා දෙන්න. ඉතින් ඔයාලට මීට අමතරව මොනවාම හරි ගැටලු තියෙනවා නම් අපේ පේජ් එකට යොමු කරන්න. ඔයාලට පුළුවන් අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒකට යොමු කරන්නත් ඔයාලට පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔයවටත් උත්තර දෙන්න. ඒ වගේම මේකට ඉදිරියට ඉඩම් අනුමත කර ගැනීමට වගේම මේ වගේ අපිට තියෙන කියන්නේ සාමාන්‍ය සමාජයේ අපිට ජීවත් වෙනකොට මුහුණ දෙන්න වෙන ගැටලු ඉදිකිරීම ශාස්ත්‍රය හෝ වේවා සාමාන්‍ය ජීවිතේ අපි නිවසක් හදන්න ගියහම අපිට ඇතිවන ගැටලු ඒ හැම එකටම අපි ඉදිරියේදී පිළිතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි අද දවසේ අපේ මේ වීඩියෝ එක බලන හැමෝටම.